එල්ලෙන ජේසුවානේ තුවාල මුළු සිරුරේ උල්පත් සැනසීමේ චතාරික සමයේ දෙවන සතිය මාර්තු 17 වන සඳුදා. අද සුවිශේෂ දොරලෝකතුමාගේ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 36 සිට 38 දක්වා. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින්නාක් මෙන් ඔබද දයානුකම්පා ඇතිව සිටින්න. ඔබ මතක් කරන ස්වාමීන් වහන්සේ අනුන් විනිශ්චය නොකරන්නට අප විනිශ්චය නොවන බව. අනුන් වරදට පත් නොකරන්නට අප වරදට පත් නොකරන බව. සමාව දී යුතු බව අපටද සමාව ලැබෙන බව. අනුන්ට හැකි ආකාරයෙන් උදව් කළ යුතු බව අපටත් එය පෙරලා ලැබෙන බව. නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරියනි විශේෂයෙන්ම මේ චතාරිකයේදී අප ස්වාමින් වහන්සේගේ කුරුස ගමනට සහභාගී වන්නට සුදුස්සන් වන පිණිස එකිනෙකාට සමාව දෙන්නට, ඒ අය කොන් නොකර ඒ අය ස්වාමින් වහන්සේ වෙතට ලං කරන්නට අවශ්‍ය වරප්‍රසාදය ඉල්ලා යාඥා කරමු. අප හැම කෙනෙක්ම කැඳවා තිබෙන්නේ ස්වාමින් වහන්සේට ජනතාවක් දිනා දෙන්නට. එසේ කරන්නට අපට අවශ්‍ය කරන බැහැපත් වූ සිතක් දානය කරන්නට කියා අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු. ආමෙන්. March 17th, Monday, second week of Lent. Gospel of St. Luke, chapter 6, 36-38. In the Gospel, Jesus imparts profound wisdom on compassion and generosity, guiding us to embody these virtues in our daily lives. He calls us to mirror the boundless compassion of God by extending forgiveness and understanding to others. Embracing a compassionate heart unlocks the flow of divine grace, enriching not only the lives of those we touch but also our own spiritual journey. Help me, Lord, to show mercy, forgive and give generosity as you do for me. Amen.